Hello guys, අපි DD Hello guys, අපි DC Talks. අපි අද කතා කරමු Matt Reeves ගේ Batman Universe එකේ Batman වෙන්නේ කවුද කියලා. නෑ මේ Batman චිත්‍රපටය ගැන කතා කරමු. ඉතින් guys මුලින්ම කියන්න ඕනේ මේක ඇත්තටම ආතල් YouTube channel එකක්. හැබැයි අපි කරුණු මේ විදිහටම කතා කරනවා. ඉතින් ආතල්ගේ මේ වැඩේ කරන්න යන YouTube channel එක අපි කතා කරමු Matt Reeves ගේ Batman Universe එක සහ අනාගතේ කොයි විදිහට වේද කියලා. ඉතින් අපි දන්නා මේ විදිහට අපි Batman Universe එකේ Batman තමයි Robert Pattinson විදිහට ඉන්නේ. ඒතනින් එහාට ඊට පස්සේ Matt Reeves ගේ අධ්‍යක්ෂණයෙන් අපිට ට්‍රයිලොජි එකක් බලා ගන්න පුළුවන් වෙනවා කියලා තමයි මේදී වාර්තා වෙන්නේ. ඉතින් අපි පළවෙනි චිත්‍රපටය දැක්කා. ඒක අතිසාර්ථක නිර්මාණයක් බවට පත් වුණා. මට මතක විදිහට ඩොලර් මිලියන 750කට අධික මුදලක් කොවිඩ් එකෙන් පස්සේ වාර්තා කරා. ඉතින් ඒක ඇත්තටම DC එකට හොඳයි. මොකද ෆ්ලොප් යුනිවර්ස් එකක් එක්ක ඇවිල්ලා ෆයිනලි සක්සස් ෆිල්ම් එකක් දුන්නා. මොකද හැමෝම හිටියේ Ben Affleck ගේ Batman අයින් කරනවත් එක Batman විනාශයි කියලා. හැබැයි Matt Reeves පෙන්වුවා නෑ Batman කියන්නේ Batman කියන එක. ඉතින් මේ විදිහට අපිට Batman Part 2 බලා ගන්න පුළුවන් වෙන 2027 වර්ෂයේදී ඒ එක්කම 2026 ඒ කියන්නේ මේ අවුරුද්දේ මාර්තු අප්‍රේල් අතර කාලවලදී Batman Part 2 රොබර්ට් පැටිසන් ගේ Batman Part 2 චිත්‍රපටය රූගත කිරීම Matt Reeves විසින් ආරම්භ කරනවා. ඉතින් මේක විලන් ගැන යම් තොරතුරු වෙනවා. මේක විලන් බොහෝ දුරට ආකම සලයින් එකේ කෙනෙක් වෙයි කියලාත් කියනවා. ඉතින් අපිට හරියටම කියන්න බෑ. මොකද මම ෆෝස් දාලා ඇති DC Extended Universe කමෙන්ට් ශ්‍රී ලංකා ගෲප් එක ඇතුලේ. ඉතින් ඒ එක්කම අපි කතා කරොත් තව පැත්තකින් යනවා ඩෙස්ට්‍රොක් විලන් විදිහට එයි කියලා. එකම තව කියනවා ආයිත් කියන්නේ අපි දකි කියලා ජෝකර්ව නැවත වතාවක්. මොකද අපි දැක්කා මැට් ගේ ජෝකර් කියන්නේ වෙනම ලෙවල් එකක ජෝකර් කෙනෙක්. ඒතකොට අපි මේදී අපිට ඉන්නවා තව එනවන හෂ් වගේ කැරක්ටර් එකක්. මොකද හෂ් කියන්නේ ගේන්න පුළුවන්. මොකද Matt Reeves රියලිස්ටික් පැත්තට බරයි. මොකද ෆැන්ටසියෙන් එළියට අවිල්ලා කරනවා කියන එක අපි දන්නවා වැඩ. මොකද පෙන්ගුයින් සීසන් 1 බලපු කට්ටිය දන්නවා තියෙන පීක් එක සහ හයිප් එක මේ ක්‍රයිම් සගායකේ Matt Reeves ගේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ කවුරු වෙයිද Matt Reeves ගේ Batman Universe එකේ? ඒ කියන්නේ Batman Part 2 එකේ villain අපි දන්න කෙනෙක් එයිද නොදන්න කෙනෙක් එයිද? අපි දන්න චරිතයක් නොදන්න කෙනෙක් කරයිද? නොදන්න චරිතයක් දන්න කෙනෙක් කරයිද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වැඩේ ගැන මොකද හිතන්නේ කියලාත් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ අපි DC Extended Universe ශ්‍රී ලංකා ගෲප් එක විතර ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා වීඩියෝ ක්ලිප්ස් හදන්න, වීඩියෝස් කරන්න, ඔයාලගේ අදහස් බෙදා ගන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ ආටිකල්ස් ලියන්න, ඔයාලගේ මත ඉදිරිපත් කරන්න පුළුවන්. මේ YouTube channel එක තියෙනවා, group එක තියෙනවා. අපි කතා කරමු මොකද ලංකාවේ DC fan base එක කියන්නේ top fan base එකක් ඉන්නේ. any time active fan base එකක් ඉන්නේ. ඉතින් මොකද අපිට ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා කරන්න. අපි ඒ ටික කරමු. අපේ plans ගොඩක් තියෙනවා 20යි 26 ලංකාවේ DC fans ලා වෙනුවෙන්. ඉතින් අපි ඒ ටික ඉස්සරහට කරගෙන යන්. ඒ වගේම කියන්න ඕනේ අපේ මේ වීඩියෝ සීරීස් වලත් අපි කතා කරන දේවල් තියෙනවා. දැන් මේ වගේ Batman, Superman, Wonder Woman එතනින් හරි ගියාට පස්සේ Green Lanterns, එතනින් Clayface, Supergirl වගේ ගොඩක් දේවල් අපි ඉස්සරහට කතා කරනවා. මොකද අපි DC රසිකයන් විදිහට මේ දේවල් කතා කරන්නේ නැත්නම් ඒක ලොකු අඩුවක්. මොකද මට ඒක තේරිච්ච දෙයක් හැම වෙලාවකම අපි DC වෙනුවෙන් ඉන්න ඕන කියන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා නිර්මාල් එතකොට රුක්ෂාන් අයියලා, නිර්මාල් අයියලා මම අපි හැමෝම එතනින් එහාට ගියට පස්සේ අපි OG සෙට් එක අපි හැමෝම DC වෙනුවෙන් ගොඩක් වෙනස්ම වැඩ සෙට් එකක් කරගෙන යනවා. ආර්ට් කම්පිටිෂන් වගේ දේවල් අපේ ගෲප් එක ඇතුලෙන් අපි කරනවා. ඉතින් අපි ඕගොල්ලන්ට කියන්නේ අපිත් එක්ක එකතු වෙන්න, අපිත් එක්ක වැඩ ගොඩක් කරමු. ඔයාලගේ මොකද ඕගොල්ලෝ මම දන්නවා ඕගොල්ලෝ හොඳ කමෙන්ට්ස් මම දකිනවා. පට්ටම නොලෙජ් එකක් තියෙන සෙට් එකක් ඉන්නවා අපිත් එක්ක. ඉතින් අපිත් එක්ක එකතු වෙන ඕගොල්ලෝ ආටිකල්ස් ලියන්න ගෲප් එකේ ඕගොල්ලන්ට තියෙනවා. කැරක්ටර්ස් ආටිකල්ස් ලියන්න, කැරක්ටර්ස් ගැන විස්තර ලියන්න, යාළගේ OG එක ලියන්න හැමදේම ඕගොල්ලන්ට තියෙනවා. මොකද DC fans ලා විදිහට ඔයාලා වෙනුවෙන් තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් අපි එකතු වෙලා වැඩ ගොඩක් ඉස්සරහට කරමු. ඒ වගේම ඔයාලා වෙනුවෙන් ලොකු ඉවෙන්ට් එකකුත් අපි ප්ලෑන් කරගෙන යනවා ඉස්සරහට කරන්න. ඒ දේවලත් අපි ඉස්සරහට කතා කරමු. හැමෝටම කියන්න තියෙන්නේ අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයෙත් කියනවා මේ YouTube channel එක ආතල් වගේම ඩීටේල්ස් කතා කරන එකක්. ඉතින් අපි ආතලුත් කතා කරනවා, ඩීටේල්ස් උත් කතා කරනවා. DC Universe එක ඇතුළේ තියෙන. ඉතින් ඒක ඔළුවට අරගෙන අපි මේ විදිහට වැඩ ටික කරමු කියන එක තමයි මට අපේ DC රසිකත්වයට කියන ලංකාවෙන් DC රසිකත්වයට කියන්න තියෙන. එහෙනම් හැමෝටම ජය වේවා. මම පාලක රූපසිංහ UPR. එහෙනම් හැමෝම සෙට් වෙන්න. thank you බැන්නට. thank you. bye.